අයිබෝන් පුතේ අපි 13 වසරේ පේපර්ස් ප්‍රෝග්‍රෑම් එකේ 2026 A level සඳහා සූදානම් කරවන ඒ වගේම 2025 A level පශයි සඳහා සූදානම් කරවන පේපර්ස් ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරන්න තමයි සියල්ල සූදානම් කරලා තියෙන්නේ. එතකොට ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැත්ස්, බයෝ සේරගෙම ICT ඇග්‍රී වුණා සේරම අපි වීඩියෝස් වශයෙන් ඔයාලට පේපර්ස් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ පේපර් ඩිස්කෂන් එක දෙනවා. ඒතර ඔයාලට තියෙන්නේ දාන පේපර් එක දවස් දෙකකට විතර කලින් ඉවර කරන්න. එතකොට ගුරුවරු එතන ඩිස්කස් කරලා ඒකේ වීඩියෝ එක ඔයාලට YouTube නාලිකාවට හෝ Zoom රෙකෝඩින් එකක් විදිහට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපේ වැඩි කල් ගෙවන්න නැතුව මොකද අපි විනාඩි 45 විතර ප්‍රෝග්‍රෑම් තමයි කරන්න යන්නේ. එතකොට සමහර වෙලාවට MCQs ගත්තොත් අපි questions 15ක් විතර ඩිස්කස් කරා. ඉක්මනට කට්ස් විදිහට තමයි දෙන්න යන්නේ. සම්පූර්ණ මේක නෙවෙයි. එතන තියෙන ටයිම් එකත් එක්ක අපි ඒ අතරේ බෙල් වදින්න පුළුවන්. මේ සද්ද එහෙම එන්න පුළුවන් නේ. ඒකට අපි ගොඩාක් වෙලාවට ඒ ටික ලිමිට් කරගන්න තමයි උත්සාහ කරගන්නේ. හරි පුතේ. එහෙනම් අපි පටන් ගමු. මේ පේපර් එක තමයි ඔයාලට දුන්නේ මොකද්ද 2024 ජූලි 13 ශ්‍රේණිය සඳහා අපි ටිකක් මැද මට්ටමින් පටන් ගන්න හිතුවේ. සම්පූර්ණයෙන්ම සිලබස් අවසන් වෙන පේපර්ස් නෙවෙයි. බොහෝ දුරට සිලබස් මේ වෙනකොට තාම අවසන් නැති නිසා. එතකොට එකේ පළවෙනි ප්‍රශ්නේ බලාගන්න. දැන් ඔයාලා මේ වෙනකොට අරගන්න ඔයාලා ලියලා ඇති උත්තර. ගොඩක් වෙලාවට ඒක එවුවට පස්සේ print out එකක් ඔයාලා අරගන්න. ඒකේ කරන්න. ෆෝන් එක බලාගෙන කරනවට වඩා ඒකේ කරන්න. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නය අහනවා භෞතික රාශියක අගයක් එහි ඒකකයේ සමග සටහන් කිරීමේ නිවැරදි ක්‍රමයට අනුව ලියා ඇත්තේ පහත සඳහන් ඒවායින් කුමක්ද? වෙන බලන්න ලියලා තියෙන විදිහ පළවෙනි එක දෙනවා 25යි ms ඍණ 1. දෙවෙනි එක දෙනවා 10යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. තුන්වෙනි එක දෙනවා 242යි නිකන් සිම්පල් සෙන්ටි වගේ දෙයක්. ඔය විදිහට. හතරවෙනි එක දෙනවා 245.1යි බී. ඊටසේ පස්වෙනි එක දෙනවා එතන මේක 5 හතරවෙනි එක දීලා තියෙනවා 400යි නිව්ටන් තප්පර. හරි මොනවද මේකෙන් නිවැරදිවම තියෙන්නේ? මේ ටිකෙන් නිවැරදිවම තියෙන්නේ මොකද්ද කියලා බැලුවොත් මෙහෙමයි. ඒකකයක් සහ අගයන් වාර්තා කිරීමේදී අගය සහ ඒකකය අතර ගැප් එකක් තියෙනවා. ඉතින් මෙයාට ඒක නැහැ. මෙතනත් නැහැ. මෙතන වෙන ප්‍රශ්නිකුත් සිද්ධ කරලා තියෙනවා. මෙතන නම් තියෙනවා. දැන් අපිට තියෙන ආන්සර්ස් තමයි මෙන්න මේක සහ මේක. දෙකින් එකක්. එතකොට හැබැයි ඒකකයක උප ඒකක ඒකකයක විවිධ වර්ග ඒකක තියෙනවනම් ඒ වෙනස් જાතියේ ඒකක ගැප් එකකින් අකුරක පරතරයක තියෙන ගැප් එකකින් වෙන් කරන්න. එහෙම කරලා තියෙන්නේ දෙවෙනි එක. ඉතින් ඒ ආකාරයට ගියාම question 1 වල උත්තරේ වෙන්නේ අන චෙක් කරගන්න හරි දාගන්න. question 1 වල උත්තරේ වෙන්නේ answer 2. answer 2 තමයි question 1 වල උත්තරේ වෙන්නේ. හරි. ඔය අතරේ ඔයාලා ඔක ලියන අතරේ ඊළඟට යන් අපි දෙවෙනි question එකට. දෙවෙනි question එකේ තියෙනවා දෙවෙනි එක e ඍණ ලැම්ඩා t ධන e ඍණ ලැම්ඩා t ධන බීටා සමීකරණයේ t යනු කාලය වේ. ඇල්ෆා හා බීටාහි මාන සමාන වන්නේ. ඇල්ෆා හා බීටාහි මාන සමාන වන්නේ. දැන් මේක ටිකක් ගැටේ ලියන්න තුන පේජ්
ප්‍රශ්න තියෙනවා අපි බලමු මෙතන. එතකොට E ඍණ ලැම්ඩා T ධන බීටා. එතකොට ලැම්ඩා හා බීටා හි මාන සමාන වයි. දැන් ලැම්ඩා T ධන B කියන්නේ කවුද? මෙයාට මාන නැත. ඇයි එහෙම කියන්නේ? මාන නැහැ කියන්නේ. මාන නැහැ කියන්න හේතුව මොකද්ද? එය මොකද්ද මේක වෙන්නේ? මේක බලයක දර්ශකයක්. දර්ශක වලට මාන නැහැ. දැන් දර්ශකය ප්‍රකාශනයක් දෙයි. ප්‍රකාශය ඔයා දැනගන්න ඕනේ පළවෙනි දේ දර්ශක වලට මාන නැහැ. දෙවෙනි දේ මොකද්ද? දර්ශක වලට මාන නැහැ වගේම දර්ශකයේ තියෙන මොකද වෙන්නේ? පදවලටත් එහෙනම් මාන නැහැ. කියන්නේ ප්‍රකාශනයක තියෙන පදවල මාන සහ මුළු ප්‍රකාශනයේ මාන සමානයි. එහෙනම් ලැම්ඩා ටීටත් මාන නැත. යට මාන නැත. ඊට පස්සේ බීටටත් මාන නැත. හැබැයි මේක උත්තරයක් නේ. මාන නැත. දැන් අපි මේක චෙක්. ගුණිතයකට මාන නැත්තේ. ගුණිතයකට මාන නැත්තේ එක් රාශියක මාන අනිත් කෙනාගේ විලෝමයේ මාන වලට සමානයි. ඒ කියන්නේ මොකද්ද? t එතකොට t ඍණ 1. එතකොට උත්තරේ t ඍණ 1 සහ මේ ලැම්ඩාගේ බීටාගේ මාන නොමත කියන දෙවෙනි උත්තරේ තමයි යන්නේ. දෙවෙනි උත්තරේ ඔයාලට මේ රෙකෝඩින් එක පෝස්ට් කරලා මේවා තියෙනවා මම බලන්න. දැන් අපි මෙතන අර ලිමිටඩ් ටයිම් එකේ තමයි ඒ කියන්නේ වේගෙන් කරනවා කියන එක එහෙම නෙවෙයි. ඈ කතන්දර අර මේවා ටික අයින් කරලා අපි කරමු. එතකොට ඔයාලට මේ සියලු උත්තර බලා ගන්න පුළුවන්. ඊළඟට question 3. question 3 පාසල් භෞතික විද්‍යාගාරයේ තෙදඬු තුලාවෙන් මෙනිය හැකි උපරිම ස්කන්ධය වනුයේ. දැන් මෙහෙමනේ පුතේ. අපි ෆිසික්ස් දේවල් ගොඩාක් ඉගෙන ගන්නවා. තියරි ඔක concepts ටික ඔක්කොම ඉගෙන ගන්නවා නේ. හැබැයි අපි ඔකේ යූසේජ් එක ගැනවත් අවබෝධය තියෙන්නේ. ඉතින් ඔක මනිනවා විභාගවලදී ස්පෙෂලි ස්ට්‍රක්චර්ඩ් එසේ වලදී එයාලා මෙෂර් කරනවා ඔයාලා මොකද්ද මේ නිකම් තියරියක් පස්සේ විතරක් ගිහිල්ලාද නේ කවුරු හරි බෝඩ් එකේ උගන්වපු දෙයක් ඔයා ලියාගෙන පාඩම් කරාද ඒක බලන්න. හැබැයි මේක දැන් MCQ වලටත් ඒ ස්වභාවය එනවා. MCQ වලටත් ඔය ස්වභාවය එනවා. එතකොට ඔයාලා දැනගන්න ඇත්තට මේක තමයි අපි ලැබ් වලට ඇවිල්ලා ප්‍රැක්ටිකල් කරන්න කියන එක කියන්නේ ඔයාලට. එතකොට තෙදඬු තුලාවක් ඔයා පරිහරණය කරලා තියෙනවා නම් ඒකේ මේ විදිහට දඬු තුනක් තියෙනවනේ මම ඒකා විදිහට අඳින්නේ. එතකොට මේකේ මේ මැද එකේ තමයි වැඩිම බාර ගෙනියන්නේ. එයාව අපිට අරගෙන යන්න පුළුවන් ග්‍රෑම් 500 දක්වා. හරි? ඊට පස්සේ මේක ග්‍රෑම් 100 දක්වාගේ අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේක අරගෙන යන්න පුළුවන් ඕක දශමවත් ස්ථාන විදිහට කැඩෙනවත් 10 ග්‍රෑම් දක්වා යන්න පුළුවන්. එතකොට දැනට එකතුව කීයද? 100යි 500යි 600යි 610ක් නේ. හැබැයි පුතෝ ඕකේ අග එල්ලන්න පුළුවන් අර සිලින්ඩරාකාර ස්කන්ධ වගේක් තියෙනවා. මේ දෙපැත්තෙන් එල්ලන්න පුළුවන්. දෙපැත්තෙන් එල්ලන්න පුළුවන්. මේ විදිහට එල්ලන්න පුළුවන්. ඕවා එකක් මෙන්ෂන් කරලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් කිලෝ 1, කිලෝ 2 ඒ විදිහට 500ක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ එකක් 10. ඇත්තටම කිලෝ එකක් නෑ ඕක. ඒක අර වෙනම පූර්ණ මූල ධර්මයට අනුව එන විදිහක් නේ. නමුත් ඒකෙන් රෙප්‍රසන්ට් කරන්නේ නියෝජනය කරන්නේ ග්‍රෑම් 1000ක්. ඒ වගේ දෙකක් එල්ලන්න පුළුවන්. හරි? ඒ වගේ දෙකක් එල්ලුවොත් මේ ඔක්කොම එනවා මෙතන 2000යි මෙතන 610යි ඔක්කොම කීයක් එනවද 2610ක් ග්‍රෑම් එල්ලන්න පුළුවන්.
හරි. එතකොට උත්තරේ වෙන්නේ 5. හරි. උත්තරේ වෙන්නේ 5. හරි. ඊළඟ එකට යනවා. හිතන්න එපා මේ වේගෙන් ගන්න මේ හිමින් ගන්න. ඔයාලා වීඩියෝ එක පොස් කරලා බලන්න පුළුවන්. හරිනේ. රයිට්. ප්‍රතිශත දෝෂය අවම දිග මිනුම වන්නේ. ප්‍රතිශත දෝෂය අවම දිග මිනුම වන්නේ. නේ දීලා තියෙනවා. හරි වැදගත්. මේ ස්ට්‍රක්චර්ඩ් ඉසි වලට පවා හරිම වැදගත්. 2.01. ඒ හොඳම දේ තමයි භාගික දෝෂය බැලුවා නම් හරි. භාගික දෝෂයේ ප්‍රතිශත දෝෂය. කමන්නේ අපි ප්‍රතිශතේම බලමු. එතකොට හතරවෙනි එක දෙනවා 5.01 සෙන්ටිමීටර්. හයවෙනි එක දෙනවා පස්වෙනි එක දෙනවා 5.01 සෙන්ටිමීටර්. එතකොට ප්‍රතිශත දෝෂයේ සමීකරණය ප්‍රතිශත දෝෂය සමානයි කුඩාම මිනුම බෙදීම නිවැරදි මිනුම වැඩි කිරීම 100%. ප්‍රතිශත දෝෂයේ සමානයි කුඩාම මිනුම බෙදීම නිවැරදි මිනුම වැඩි කිරීම 100%. දැන් මේ දෙකයි හරි. මේ තුන බලමු. දැන් අනිවාර්යයෙන්ම කුඩාම මිනුම අඩුද ප්‍රතිශත කියන්නේ නවය අඩුද ප්‍රතිශත දෝෂය අඩු වෙනවා. හරය වැඩිද ප්‍රතිශත දෝෂය වැඩි. දැන් ඒක අනුව මේ දෙන්න ගත්තොත් අනිවාර්යෙන් මෙයා වැඩි. ඊටත් වඩා මේ තව එනවා නේද? ඒකට මෙයාට සාපේක්ෂව ගත්තොත් මේ කුඩා වෙන ගොඩක් අඩු වෙනවා. එයා තමයි දැනට. මෙයාත් මෙයා. ඊට පස්සේ දැන් තරංගය පවතින්නේ මේ තුන් දෙනා. මේතන දශම ස්ථාන 3ක්. ඒකෙන් බැලුවම මෙයාට සාපේක්ෂව මෙයා අයින් වෙනවා. මෙයාට සාපේක්ෂව මෙයා අයින් වෙනවා. දැන් දෙන්නයි ඉන්නේ. සිම්පල්. හරය වැඩිද? කියන්නේ හරය ඉන්නේ කවුද? නිවැරදි මිනුම වැඩිද? ඒත් ඒක හරය වැඩිනේ. හරය වැඩිද? ප්‍රතිශත දෝෂය අඩු කරන්න හේතුවක්. දැන් මේ දෙන්න ගත්තොත් අනිවාර්යයෙන්ම එතකොට මේක තමයි උත්තරේ. ආන්සර් 5. තේරුණානේ? එතකොට තියරිය හොඳට තියෙනවා. වැඩෙත් හරියටම හරිනේ? ඕකේ. ඊළඟට අපි යන් question 5. පහත සඳහන් කුමන භෞතික රාශියක සංස්ථතික බව බර්නෝලි මූලධර්මයෙන් දක්වයිද? දැන් බලමු මොකක්ද ඔක කියලා. බර්නෝලිගේ සමීකරණයට යන්න. P ධන භාගයක් rho v වර්ග ධන rho g h සමානයි k නියතයක්. දන්නවද? එතකොට මේක හැදෙන්නේ දන්නවද කොහොමද කියලා? මේක ඒකක පරිමාවක් මත සිදු කරන නිරපේක්ෂ පීඩනයෙන් කරන කාර්යය. දැන් මොකද්ද කියේ අන්තිමට එන්නේ? ඒකක පරිමාවක් මත නිරපේක්ෂ පීඩනයෙන් කරන කාර්යය. මේ මොකද්ද? ඒකක පරිමාවක මොකද්ද? පරිමාවක චාලක ශක්තිය. මේක මොකද්ද? ඒකක පරිමාවක විභව ශක්තිය. මේක මොකද්ද? ඒකක පරිමාවක් මත නිරපේක්ෂ පීඩනයෙන් කරන කාර්යය. මොකද්ද මේ කියන්නේ? නියතයි. මුළු ශක්තිය නියතයි. කාර්ය ශක්තිය වෙනස් වී ගියලා මොනවා වුණත් මුළු ශක්තිය නියතයි. එහෙනම් එකකින් කියවෙන්නේ බර්නෝලි මූලධර්මයේ කියන ශක්ති සංස්ථිතිය. තුන්වෙනි උත්තරේ. ශක්ති සංස්ථිතිය තමයි බර්නෝලි මූලධර්මයේ කියන්නේ. හරිනේ? right. ඊළඟට අපි යම් 6 වෙනි එකට ඉමීට පෝස් කරලා ලියා ගන්න ඔයාලට ලියා ගන්න තියෙන දේ කොහොම තියෙනවද ඈ right. ඊළඟට 6 වෙනි එක
දෛශික දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වයට වඩා අන්තරයේ විශාලත්වය වැඩි වෙන අවස්ථාවක්. එකතුවට වඩා අන්තරය වැඩි වෙන්න පුළුවන්. දැන් ඒක නිකන් අපි පොඩි මේකක් ගමුකෝ. එහෙමනේ සමාන්තර ආශ්‍රයක් ගත්තාම දෛශික සමාන්තර ආශ්‍රයක් A B මේන් එකතු නේ මේන් අඩු කිරීම A ඍණ B අනිත් පැත්තට ඉඳලා දෙමු B නේ. දැන් මේක ලොකු කරන්න බැරිද අපිට වෙන ක්‍රමයකට මෙයා පොඩි කරලා මෙයා ලොකු කරන ක්‍රමයක් තියෙනවා. try කරමු ඈ. pn dot ඕක මෙහෙම. වෙනවනේ. අන්න බලන්න. මෙහෙම ඇඳලා මෙහෙම ඇඳුවොත් කොහොම බලන්න කොයිනද? දෛශික දෙක අතරින් යන විකර්ණය ඒ දන වීනේ. අනිත් විකර්ණය මේ A ඍණ B. ඕම් වැඩි වෙලා A ඍණ B ඒ ධන බීට වඩා විශාලත් ඉන්න පුළුවන්. මේ විදිහට තිබ්බොත් සුළු කෝණයක් ආකාරයට තිබ්බොත් ඒ ධන B වැඩි. 90 වෙන වෙලාවේ ඒ ධන B ගේ විශාලත්වය A ඍණ B ගේ විශාලත්වය සමානයි. 90ට වැඩි වෙනකොට මොකද වෙන්නේ? A ඍණ B තමයි විශාලත්වයෙන් වැඩි වෙන්නේ. right. හොඳ දැනගන්න. එතකොට දෛශික දෙකෙහි විශාලත්ව සමාන විය හැකනේ. කොහොමද දෙන්නේ? ඒක හිතන්නකො මුන් දෙන්න සමාන නැහැ කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. නේ? විශාලත්ව සමාන වෙන්න පුළුවන්. හරිද? සම්ප්‍රයුක්ත වල අන්තරය දුවන්නේ මේ. හරි? ඒවට කියන්නේ මොනවා කියලාද? රොම්බසේ. විශේෂිත සමාන්තර ආශ්‍රයක් නේ. රොම්බසේ කියන්නේ. එතකොට ඔබ රොම්බසයක් වුණොත් වෙන්න පුළුවන්. සකල් කිසිම දිශාවක් ඔස්සේ දෛශික දෙකෙහි විභේදන සංරචකවල එකතුවේ විශාලත්වය ශුන්‍ය නොවිය නොහැක. කිසිම දිශාවක් ඔස්සේ දෛශික දෙකෙහි විභේදක සංරචකවල එකතුවේ විශාලත්වය ශුන්‍ය. දැන් ප්‍රශ්නේ බලන්න. ඕක මොකද්ද? හරිද වැරදිද ප්‍රශ්නේ කියවන්න ඔය වගේ. කොහෙද ඔයාට ගැටලුවක් එන්නේ? ආයෙත් ගන්න ප්‍රශ්නෙට. ඔහොම තමයි ක්‍රමී. දෛශික දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වයට වඩා අන්තරයේ විශාලත්වය වැඩි වෙනවා. සංප්‍රයුක්තයේ විශාලත්වයට වඩා අන්තරයේ විශාලත්වය වැඩි වෙනවා. ඉතින් ඒ කියන ආකාරයට සංප්‍රයුක්තය තියෙන්න බෑනේ. සංප්‍රයුක්තයක් ශුන්‍ය වෙන්න බෑනේ. සංප්‍රයුක්තයක් ශුන්‍ය වෙන්න. සංප්‍රයුක්තයේ ශුන්‍ය වෙන්න බෑ කියන්නේ ශුන්‍ය වෙනවා නම් හරිද? සංප්‍රයුක්තයේ ශුන්‍ය වෙනවා නම් අනිවාර්යෙන් විභේදක සංරචකවල එකතුව ශුන්‍ය වෙනවා සලකන ලද දිශාවක් ඔස්සේ. දැන් මේකේ කියන විදිහට එහෙම එකක් ගැන නෙවෙයි කතා කරන්නේ. එතකොට කිසිම දිශාවක් ඔස්සේ දෛශික දෙකකේ විභේදන සංරචකවල එකතු විශාලත්වයේ ශුන්‍ය විය නොහැක වැඩේ හරි. තේරෙනවද? ශුන්‍ය වෙන්න නම් මොකද වෙන්න ඕනේ? සංප්‍රයුක්තය ශුන්‍ය වෙන ඒවා වෙන්න ඕනේ. හරි? එතකොට එහෙම වුණාම වෙන්නේ නැහැ. ඊළඟට දෛශික දෙක අතර කෝණය අංශක 90ට වඩා විශාල විය යුතුයි. ඒක දැන් මම කිව්වා විතරයි. දෛශික දෙක අතර කෝණය අංශක 90ට වඩා විශාල වෙන්න ඕනේ. හරි? එතකොට අනිවාර්යයෙන් මේක මතක තියාගන්න. දෛශික දෙක අතර කෝණය අංශක 90ට වඩා විශාල විය යුතුයි. එතකොට මේකේ උත්තරේ 4 කියලා කිව්වා. right? එහෙම කරගමු. okay. ඊළඟට අපි ගියොත් 7 වෙනි ප්‍රශ්නෙට. දැන් මේකේ එතකොට උත්තරේ මොකද්ද? B සහ C. B සහ C පමණ සත්‍ය වෙයි කියන්නේ. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ බලන්න. සියලු පෘෂ්ඨ සහ කප්පි සුමට වේ නම් කිලෝග්‍රෑම් මටවස්තුවේ ත්වරණය වන්නේ. සියලු පෘෂ්ඨ සහ කප්පි සුමට වේ නම් කිලෝග්‍රෑම් අටවස්තුවේ දැන් මේක අඳින්න හරි ඊට පස්සේ මේ 8යි කිලෝග්‍රෑම් වස්තුව ඊට පස්සේ 2යි කිලෝග්‍රෑම් මේක 4යි කිලෝග්‍රෑම් ඊට පස්සේ
මේ මෙහෙම තියෙන එක. හරිනේ. ඔය විදිහට තියෙන එකක මෙන්න මේ කිලෝග්‍රෑම් අට වස්තුවේ ත්වරණය. right. එතකොට මෙයාගේ ත්වරණය තමයි දැන් ගන්න. ඔය දැන් මේවා සුමට නම් ඉෂ්ට සුමට නම් හරිද? දැන් මේක ඇදිලා එනවානේ පහලට. මෙයා පහලට ඇදිලා එනකොට අපි හිතමු මෙයාගේ දැන් මෙයා එනවා x දුරක්. හොඳට බලන්න. මෙයා x දුරක්. එතකොට මෙයා එනවා x දුරක් කියලා හිතන්නකො. මෙන්න මෙයා කොච්චර දුරක් යනවා. මෙයා x දුරක් එනවා, මෙයා x දුරක් එනවා, මේක කොච්චර දුරක් යනවා කියලා බලන්න. හරිද? එතකොට නැත්නම් මෙයා x1 දුරක් එනවා. මෙයා x2 දුරක් එනවා. හරිද? එතකොට මුළු දුර කීයද? මෙයා x1 දුරක් මෙහෙට ආවම මෙයා x2 දුරක් ආවම මේ තන්තුව මුළු පහලට ඇදීම කීයද? x1 දාන x2. හැබැයි ඒක කොටවල් දෙකකට කැඩෙනවානේ පුතේ. කොටවල් දෙකකට කැඩෙනවා. එහෙනම් මුළු දිග දෙකට කැඩෙනවා. දෙකට කැඩෙනවා. තේරුණා නේද? දැන් ඕක යන්න ওই විදිහටම ප්‍රවේගය දක්වමු. මෙයාගේ v1 නම් මෙයාගේ v2 නම් දැන් මෙහෙට එන්නේ මොකද්ද? v1 ධන v2 බෙදීම 2. දැන් ත්වරණයට යන්න. මෙයාගේ a1 නම් මෙයාගේ a2 නම් මෙයාගේ මොකද්ද? a1 ධන a2 බෙදීම 2. තේරුණාද කියන්නේ? ඇයි එහෙම වෙන්නේ? දැන් මේ බලන්න. මෙයා මෙහෙම ආවා, මෙහෙම ආවා, මෙහෙම ආවා. දැන් ඔයා හිතන්න මෙන්න මේම කතාවක්. හරිද? මෙන්න මේ කොන මෙතෙන්ට ආවා කියලා x දුරක්. මේ කොන මෙතෙන්ට ආවා කියලා තව x2 දුරක්. ඊට පස්සේ ඔහොම ඇදෙනවානේ පහලට. මේ ටික ඇදිච්ච ටික. මේක ඇවිල්ලා x1 දාන x2. ඒක දෙකට බෙදෙනවානේ. ඒක තමයි ඔය තියෙන්නේ. හරි නේද? එතකොට right. දැන් අපි එන වැඩේට යන්. හොඳයි. දැන් මේකේ ආතතිය ලකුණු කරා. ආතති එකම තන්තුවේ එකම ආතතියේ ඝර්ෂණ නැති නිසා සහ සැහැල්ලු තන්තුවක් නිසා. හරිද? ඔය විදිහට ඊට පස්සේ කප්පි මේ සුමට කප්පියක් ආකාරයෙන් සැහැල්ලු කප්පියක් ආකාරයට ගන්න. එහෙනම් අනිවාර්යයෙන් මේකේ බරින් අර අවස්ථිතිය කියන එක එන්නේ නැහැ. ඒක නිසා බරක් තියෙන ස්ථානයක් හරහා නෙවෙයි පාස් වෙන්නේ. එන අනිවාර්යයෙන්ම මේක 2. 2යි t. එතකොට මේක අනිවාර්යයෙන් 80යි නිව්ටන්. හරිද? එතකොට 80යි නිව්ටන් ඒ විදිහට right. then ඊට පස්සේ අපි මේක f සමානයි m මේ දාමු ඒ කොටස. තේරුණා නේද? එතකොට මේ දැන් මෙයාගේ ත්වරණය a1 මෙයාගේ a2 මෙයාගේ මොකක්ද ආවේ a1 ධන a2 බෙදීම 2. හරි නේද? දැන් මේ කොටස් වලට f සමානයි m මේ දාලා අරගමු. මේ කොටස් වලට f සමානයි m. දැන් මේ ඔයාලා බලනවා ඇති අනිත් බල ටික දාලා නැහැනේ 20 නිව්ටන් r1 ඒ වගේ දේවල් දාලා නැහැනේ. එහෙම කියලා. හරි? එතකොට දැන් මෙන්න මෙයාට දාන්න f සමානයි m එක. දාමු බලන්න. f සමානයි m මෙයාට දාමු. හරිද? එතකොට t සමානයි 2 1. තේරුණා නේද? එයාට දාමු f සමානයි m එක. තේරුණාද? මේ පැත්තට t සමානයි 4යි a2. දැන් මෙයාට දාන්න. හරි මම මේ ටික දැන් ඔයාලට තේරුම් කරන්න හදපු එකක්. මේ ටික අපිට ඕන වෙන්නේ නැහැ. දෙන්නක් දාමු. හරි? ඊට පස්සේ f සමානයි m මෙයාටත් දාමු. 15ට. එතකොට
80 ඍණ 2යි t සමානයි 8යි එක ධන ඒ දෙක බෙදීම 2. හරිද? දැන් ඔන්න අමාරු දෙයක් නෙවෙයි දැන් මෙතනින් ඉන්නට. හරිම ලේසි. මම බලන්න අහන්නේ වාට ත්වරණය. එතකොට 8යි කිලෝග්‍රෑම් වස්තුවේ ත්වරණය තමයි අහලා තියෙන්නේ. හරිද? එතකොට අපි ඒක හොයාගෙන ඒ 2 හොයාගෙන අපිට පුළුවන් නම් මෙහෙම වැඩක් කරගන්න හරිම ලේසි. අපිට පුළුවන් නම් ඒක උක්ත කරගන්න නෑ කමන්න. අපි මෙහෙම දැන් අපිට නොදන්නා පද කීයක් තියෙනවද? 1යි 2යි 3. දැන් දාගමුනේ. හරි. එතකොට 80 අපි t වලින් යන එක තමයි ලේසි. 2යි t හරි. ඊට පස්සේ මේක නම් ටිකක් මෙහෙට ගන්නම්. මට ඊළඟ ස්ක්‍රීන් එකට යන්න වෙනවා. එතකොට 80 ඍණ 2යි t සමානයි මොනවද තිබ්බේ? 8යි e1 ධන e2 බෙදීම 2 සුළු කරගමු. 2 1යි 2 4යි. එතකොට 80 ඍණ 2යි t සමානයි 4 වරක් e1 ධන e2 දෙකෙන් බෙදමු. 1යි 2යි 40යි. එතකොට 40 ඍණ t සමානයි දෙවරක් e1 ධන e2 මේක අපි 4 වෙනි එක විදිහට ගමුකෝ. දැන් අපි සුළු කරගමු. එහා පැත්තෙන් එනවා a1 කියන්නේ t බෙදීම 2යි t බෙදීම 2යි t1 බෙදීම 2යි ආය මොනවද කියන්නේ? ඒ 2 කියන්නේ t බෙදීම 4ක් කියනවා. එතකොට t2 බෙදීම 4. හරි? તો t බෙදීම sorry t බෙදීම කියලා කො. t බෙදීම 4. ඊට පස්සේ දැන් ඉතින් t හොයාගන්න. 40 ඍණ t සමානයි මෙතනින් කැපිලා ගියාම t ගන්න t බෙදීම 2ක්. එතකොට 40 ඍණ t සමානයි 3යි t බෙදීම 2ක්. එතකොට 40 සමානයි t ධන 3යි t බෙදීම 2ක්. 40 සමානයි 5යි t බෙදීම 2ක්. දැන් 45 බෙදුවම 8යි නේ 8 වරක් 2 16යි. ඉතින් තාම ඒක නේද අහන්නේ? දැන් ඔයාට ගිහිල්ලා මෙතන ආදේශ කරලා ඒක හොයන්න පුළුවන්. තේරුණාද? එතකොට e1 වෙන්නේ තිබ්බේ බලමු e1 කියලා තිබ්බේ t බෙදීම 2ක්. right? t බෙදීම 2ක්. t කියලා කිව්වේ 16ක්. බෙදීම 2 8යි. ඒ 2 කියලා තිබ්බේ t බෙදීම 4. 16 බෙදීම 4. 4. ඒ කිව්වේ e1 ධන e2 බෙදීම 2. එතකොට 8 ධන 4 බෙදීම 2 12යි 6යි ms ඍණ 2 කියක් වැඩ තිබ්බ ක්වෙස්චන් එකක් නේ. පහලට යනවා ආන්සර් 3. වැඩ තිබ්බ ක්වෙස්චන් එකක්. වෙන කාට හරි ක්වෙස්චන් එක අපහසු වුණා නම් ඔක තමයි මේක පාර ලේසිය ගොඩක් ඇවිල්ලා අමාරු එකක් ආවනේ. right. දැන් ආයි බැලුවොත් මේ තියෙන්නේ ඔයා ප්ලෑන් කරගන්න ලස්සනට. මේක x දුරක් යනවා නම් මේක x දුරක් යනවා නම් මේ දෙක එකතුව පහළට යනවා හැබැයි දෙකට නැමෙනවා. එතකොට පහළට යන x1 දාන x2 බෙදීම 2. ප්‍රවේගත් එහෙම. v1 v2 v1 දාන v2කින් ඔක්කොම හැබැයි ඒ දෙක දෙකට එකතු වෙලා දෙකට. ඊට පස්සේ ත්වරණත් එහෙම. ඉතින් ඔය ආකාරයට ගිහිල්ලා තමයි ඒක එන්නේ. right.
ඉතින් සුළු කරලා ගන්න. ඕකේ. ඊළඟට යන් අපි question 8 වලට පොළවේ සිට එච්චුසකින් පොළවේ සිට එච්චුසකින් පිහිටි ලක්ෂයක සිට රබර් බෝලයක් නිදහසේ අතහරින ලදී. ඒ පොළවේ වදින සෑම අවස්ථාවකදීම ඒ ශක්තියෙන් කොටසක් හානි වන්නේ ඊළඟ පොලා පැනීමකට පෙර මුලි උසින් අර්ධයක් කල්ඩු වන පරිදිය. එම චල්ලිත වීමට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාන. තෝ මෙහෙමයි. මට ඔක එකපාර උත්තරේ කියලා දෙන්න පුළුවන්. ඔයා කොහොමද MCQ එකක් හරියටම ගොඩ දාගන්න ක්‍රමී කියන එක මම ඊළඟට කියලා දෙන්නම්. හරිද? එතකොට එකක තියනවා නේද VT මෙහෙම. මෙහෙම 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 මෙහෙම. ඕකනේ පළවෙනි එක. ඕක ගත්ත ගමම වරදිනවා. හේතුව තමයි පුතෝ අපි ගුරුත්වාකර්ෂණ ත්වරණය හැම වෙලෙම යටටනේ. ඉතින් යටට තියෙනවා නම් VT ප්‍රස්ථාරය ආනති හැම වෙලෙම යටට එන්න ඕනේ. මොකද VT ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් තමයි කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය. මේ උඩටත් යන ඒවා තියෙනවානේ ගත්ත ගමන් වැරදි. දෙවෙනි එක තමයි මේක දෙවෙනි එක ෂේප් අපි හිතමු යටට ප්‍රවේගයේ ධනසේ සැලකුවා කියලා. තේරුණාද? එතකොට දෙවෙනි එක යටට ප්‍රවේගය උඩින් අතාරිනනේ ආයෙන යටට ප්‍රවේගය ඍණසේ සැලකුවා. එතකොට තුන්වෙනි එකත් යටට ප්‍රවේගයේ ධනසේ සැලකුවොත් හරියන්න පුළුවන්. එතකොට දැනට බැලුවාම මොනවා වුණත් මේ ඇඳෙන රේඛා හරි සමාන්තර වෙන්න ඕන. හරි. දැන් ඉතින් වැඩේ ඔක්කොම ටිකක් ආසන්නව යන ප්‍රත්‍යව තියෙනවා. ඉතින් ඔක ගොඩ දාගන්න ක්‍රමය තමයි මෙහෙමයි. මේකෙන් කියන්නේ එය සෑම අවස්ථාවකදී මේ ශක්තියෙන් කොටසක් හානිවන්නේ මුළු උසින් අඩක් යන විදිහටයි. මුළු උසින් කියන්නේ විස්ථාපනයේ අඩක් වෙනවා කියන්නේ. එතකොට මේ වර්ගඵලයට මෙන්න මේක අඩක් වෙනවා. තේරුණාද? දැන් මේ පහළට දාන කියලා ගත්තොත් පහළට දාන්න ඊට පස්සේ අඩු වෙලා උඩට රින කියලා ගත්තොත් එහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට හැබැයි උඩට ගිය ප්‍රමාණය පහළට එන්න ඕනේ. මේ දෙන්නා සමානයි ඒකෙන් ආය අඩක්. ඒ වගේම මේවා සමාන්තර වෙන්නත් ඕනේ. ඉතින් එහෙම ගත්තාම යන පළවෙනි පස්වෙනි එක දැන් මේ බලන්නකෝ. දැන් මේ දෙවෙනි එකේ මොකක්ද අවුල? දෙවෙනි ප්‍රස්ථාරය. මේක නිකන් පහළට ගිහිල්ලා හරිද? මේක නිකන් අර උඩට විසි කරපු එකක් වගේ. නිදාසේ අතහැරපු එකක් නෙවෙයිනේ. ප්‍රවේගය ශුන්‍ය වෙනවානේ. මේ පොළවේ වදින අවස්ථාවේදී ප්‍රවේගය වැඩිම ශුන්‍ය පෙන්නනවා. මේක කොහොමත් වැරදි. තුන්වෙනි එක නම් උඩට යනවා මෙහෙම එකකුත් පෙන්නනවා. ඒක හරියි. ඉතින් තුන්වෙනි එකේ හතරවෙනි එකේ ගත්තම මේ තුන්වෙනි එකේ ගොඩක් අඩුයි ළමයි. තුන්වෙනි එකේ ගොඩාක් අඩු වෙලා තියෙනවා මේක. එතකොට ඒකේ පොඩි අවුලක් right මේ තුන්වෙනි එක ගත්තාම තුන්වෙනි එකේ අවුලක් තියෙනවා. මොකද්ද ඒක? මේ වෙනට අඩුයි. මේ බලන්න මේම ගිහිල්ලා මේ මෙතනින් විතර මේ කාලක් වගේවත් නැද්ද නේදනේ. ඒක වැරදි කියලා අයින් කරනවා. හතරවෙනි එක නම් ටික හොඳට යනවා. හතරවෙනි එක මේ අවශ්‍ය ටයිප් එකේ යනවා. මේකෙන් මේක භාගයක් වෙන්න ඕනේ. මොකද යන උසෙන් මෙහෙම වැදිලා යන උස හරියටම භාග. හරි. පස්වෙනි එකේ අවුල තමයි සමානව වෙදිලා. ඒතර මේ හතර මෙන්න මේකට යනවා. පහ මේම ගිහිල්ලා ඊළඟ එක සමානයි. ඔහොමයි ගිහින් මෙතනින් මෙහාට නම් ආයෙ ඔහම. නමුත් මේකට මේක සමාන වෙන්න බෑනේ. වැදිලා එනකොට අඩුයි. ඒතර පහත් වැරදි. හරිද? හතරවෙනි උත්තරේ තමයි හරි. ඒතර දෙවෙනි එක කොහොමද ශුන්‍ය වෙන්න බෑනේ. නේද? ඒක වැරදි. මේ පොළවේ වදින වෙලාවේ අයියෙම වදින වෙලාවනේ. ඒක බෑ. හරි. එහෙනම් උත්තරේ 4. right. ඊළඟට යන් අපි 9 පහත ප්‍රකාශන සලකන්න. ද්වෙනි ප්‍රභවයේ සංඛ්‍යාතය මත රඳා. ද්වෙනි ගුණයේ රඳා පවතින්නේ මේ අර මොනවද කියන්නේ ප්‍රසංවාද මත, උපරිතාන මත. තේරුණාද? ද්වෙනි ගුණයේ රඳා පවතින්නෙම මේ සැරෙත් ඒ ලෙවල් වල තිබ්බා පුතේ. කියලා අපි තරංගයේ හැඩය මත එක කියන එක කියෙව්වා. නමුත් මේ සැරේ ඒ ලෙවල් වලදී ඒක ප්‍රතික්ෂේප වුණා. තරංගයේ හැඩය ආය එන්නේ උපරිතාන ඇති එක අර තිච්ඡාදනිය වගේ දෙවීම නිසා කියලා
තරංගයේ හැඩය කියන එකට දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් ඔය කාලයක් ආව තරංගයේ හැඩය සහ උපරිතාන මත සම්පූර්ණයෙන්ම පියෝලි දැන් කියන්නේ තරංගයේ හැඩය කියන්නේ නැතුව උපරිතාන මත. ඒක ප්‍රොෆෙසර් රෝසම කිව්වා ඒ සැරේ. හරි. එතකොට අනිවාර්යයෙන්ම ඒක දැනගෙන ඉන්න ධ්වනි ගුණය ධ්වනි රඳා පවතින්නේ උපරිතාන මත. හරි හැඩය කියන එක එච්චර එහෙම පිළිගන්න එකක් නෙමෙයි. ඊළඟට ඒකේ A කියන නම් සංඛ්‍යාතය මත නෙවෙයි කොහොමද. ඊට පස්සේ ඒක දැනගන්න ධ්වනි ගුණය එලිම උපරිතාන මත. ඊට පස්සේ V සමානයි F ලැම්ඩා ගත්තාම සංඛ්‍යාතය වැඩි වෙන විට ධ්වනි ප්‍රවේගය ඉහළයි කියන එක. හරිද? මෙහෙමයි. ධ්වනි ප්‍රවේගය රඳා පවතින මාධ්‍යයේ ගුණ මත. මාධ්‍යයේ ගුණ මත. නිසා මේක V සමානයි F ලැම්ඩා වුණාට F මතවත් ලැම්ඩා මතවත් රමත. V සමානයි F ලැම්ඩා කාගේ සමීකරණය? ලැම්ඩාගේ සමීකරණය. මොකද ලැම්ඩා ඔය දෙන්නම අතර රඳා පවතින. ඊළඟට කියන්නේ මෙයා වැරදි හරිද වෙන්න ඕනේ මෙහෙම. එතකොට C කියන කෙනා ධ්වනි තීව්‍රතාව ඉහළ යන විට ධ්වනි ප්‍රවේගය වැඩි වේ. තීව්‍රතාව කියන්නේ ශක්තියනේ. එතකොට ශක්තිය right. තීව්‍රතාවයේ ඉහළ යන විට ධ්වනි ප්‍රවේගය වැඩි වේ කියන එක ශක්තියට අදාළ. ශක්තියයි ප්‍රවේගයයි අතර අපි ඔය යාන්ත්‍රිකව සලකනකොට සම්බන්ධයක් කරගන්නේ නැහැ. යාන්ත්‍රිකව සලකනකොට සම්බන්ධයක් කරගන්නේ නැහැ ශක්තිය ගන්නකොට. එතකොට ධ්වනි ප්‍රවේගය වැඩි වේ කියන එකත් වැරදි. එතකොට තීව්‍රතාවය ශක්තිය ඒක තරංගයේ පෙන්නනවා විස්තාරයෙන්. තේරුණාද? එතකොට විස්තාරයෙන් පෙන්නනවා. එතකොට I මෙන්න මෙහෙම පෙන්නන. හරිද? එතකොට ඒක දැනගන්න. 9 ඊළඟට 10 ඒකේ උත්තරේ එතකොට සියල්ලම වැරදි කියන උත්තරේ 5. ඊළඟට 10 ලේස පද්ධතියක් පිළිබඳව පහත ප්‍රකාශන වලින් නිවැරදි ප්‍රකාශනය වන්නේ. ලේස කිරණ කදම්බයක තීව්‍රතාවය එය ගමන් කරන දුර සමග සීග්‍රයෙන් අඩු වේ. එහෙම නෙවෙයි ලේස කියන්නේ හරි පවර්ෆුල්. හරි? එයා හැදිලා තියෙන විදිහ දැන් අපි බල්බ් එකක් ගත්තොත් ඔකින් මේ එක එකමයම ඔහොම එලා මේවට පැක් වෙන්න බෑ හරියට. අර හાર્ඩ්වෙයාර් එක ඇස්බස්ට් ෂීට් ගොඩක් පැක් කරලා තියෙනවා වගේ මේ හොඳට මොනවටද මේ ලේස කිරණ සමචාරයේ සහ එකම සංඛ්‍යාත තියෙන නිසා මේ විදිහට හොඳට පැක් වෙනවා. ඒක නිසා තීව්‍ර කදම්බයක්සේ ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා මෙයාලගේ ශක්තිය එහෙම අර කියන්නේ යාළ විසිරී යෑමක් නෑ. ලේස කිරණ කදම්බයක තීව්‍රතාවය ගමන් කරන දුර සමග සීඝ්‍රයෙන් වෙනස් වේ කියන එක ගන්න බෑ. ලේස ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය වන අවම ශක්ති මට්ටම් ගන්න දෙකක් නෙවෙයි පුතෝ. කීයක් ඕනිද? භූමි මට්ටම කියනවා ඉහළ මට්ටමකට ගිහිල්ලා මිතස්ථායි මට්ටමකට ලේස පොම්පකරණයක් හරහා මගින් මෙයාලා ගිලට දාලා ඉතාසුළු කාලයකදී මෙයාලා ඇත්තටම පහළට වැටෙන්න යනවා. නමුත් මිතස්ථායි මට්ටමක පවත්වා ගන්නවා 1 මිලිසෙකන්ඩ් මිලිතප්පරයක් විතර. ඊට පස්සේ මේකෙදි මොකද්ද වෙන්නේ? මේ උත්තේජිත විමෝචනය කියන එක සිද්ධ වෙලා මෙයාලා පහළට වැටෙනවා. හරිද? එතකොට ලේස ෆෝටෝන දෙකක් විදිහට ඒ විදිහට පහළට වැටෙනවා. හරිද? එතකොට අන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේකට ඕන වෙනවා 3ක්ම. ඊළඟට ලේස කිරණ කදම්බයක ෆෝටෝන සියල්ල සමචාරී වෙනවා. ෆෝටෝන සියල්ල සමචාරී. මේ කතන්දරේ කිව්වේ ඒ කියන්නේ තුන්වෙනි එක හරියි. දැන් ඊවන අනිත් ඒවා බලමු නේ.
ගහන අපවර්තනයක් රහිත ලේස ක්‍රියාවලිය ගහන අපවර්තනයක් ඕන වෙන්නේ ඕක අපි ඒ කියන්නේ ස්වභාවිකව සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. එතකොට මේ මොකද්ද ගහන අපවර්තනයක් කියන එකේ තේරුම දන්නවද? උන් කැමති පහළ භූමි මට්ටමේ ඉන්න. හැබැයි අපි ඒ උඩට ගියොත් ඉන්නේ 10 ඍණ 8යි තප්පර වගේ තා කුඩා කාලයක්. උන් අපි හිතා ගන්න බැරි කාලෙකදී පහළට. නමුත් ගහන අපවර්තනයක් කියන්නේ. කියන්නේ ගහනේ තියෙන්නේම පහළ. ගහනේ අපි වෙනස් කරලා දානවා උඩ. හරිද? එතකොට විමෝචන දෙකක් සිද්ධ වෙනවා. සාමාන්‍ය විදිහට වෙන ඕන එක ස්වයං සිද්ධ විමෝචනය කියන එක. ස්පොන්ටේනියස් එමිෂන් කියන එක HF එකක් වැඩි ඒ කියන්නේ ඉහළට ගිහිලා පහළට වැටෙනකොට අයින්. නමුත් මේ HF එක ඉහළ මට්ටමකදී අයින් වෙන්න දීලා ඊට පස්සේ ඒක අරගෙන තව ඉලෙක්ට්‍රෝනයන්ගෙන් මේ දෙකම එකම සංඛ්‍යාත සහ එකම කලාව සහිතව ඉවත් කරමින් එනවා HF දෙකක් එනවා. HF දෙකක් එනවා. ඒවට කියන උත්තේජිත විමෝචනයක් සිද්ධ වුණායි කියලා. එතකොට අනිවාර්යෙන් ගහන අපවර්තනයක් විය යුතුයි ලේස ක්‍රියාවලියක. ඒක ඒ ගහන අපවර්තනයේද තමයි ඔය වැඩේ සිද්ධ වෙන්නේ. ඊළඟට ලේස ක්‍රියාවලිය කියන සුදු ආලෝකයේ ලබාගත සුදු ආලෝකය කියන්නේ වර්ණ ඔක්කොම ටික තියෙනවා ඔය ආලෝකයට අදාළ. ඒතර සුදු ආලෝකය අපි හතකට ගැටවරු ගොඩයි ඉතින් ඒකේ අස්සිත් කැඩෙනවානේ. ඒක වර්ණ සුදු ආලෝකය කියන්නේ ආලෝකයට අදාළ වර්ණ ඔක්කොම තියෙනවා. බ්ලෙන්ඩ් එකක්, මික්ස්චර් එකක්. එතකොට ඒක හැබැයි ලේස ක්‍රියාවලිය මොනොක්‍රොමැටික් එකම ඒක වර්ණයි. ඒක වර්ණයි නේ. එතකොට ඒක වර්ණයි කියන්නේ ඒක සංඛ්‍යාතයයි. ඒකට සුදු ආලෝකය කියන්නේ ඔකේ බ්ලෙන්ඩ් එකක්. මේ මික්ස් වෙච්ච දෙයක්. ඒකට ඒක වැරදි. ඒතර ඒ කියන්නේ උත්තරේ 3. අපි යමු. question 11. එකම වේගයක් සහිතව වෙනස් කෝණ දෙකකින් ප්‍රක්ෂේපණය කරන ලද වස්තු දෙකක් සැලකූ විට වාත ප්‍රතිරෝධයේ නොසලකාන්නේ නම් සෑම විටම එකම වේගයක් සහිතව වෙනස් කෝණ දෙකකින් ප්‍රක්ෂේපණය කරන ලද වස්තු දෙකක් සැලකූ විට වාත ප්‍රතිරෝධය නොසලකා හරින්නේ නම් right ආය කියන එකම වේග සහිතව වෙනස් කෝණ වලින් ප්‍රක්ෂේපණය කරනවා සැලකූ විට වාත ප්‍රතිරෝධය නොසලකා හරින්නේ නම් සෑම විටම ඒවයි තිරස් පරාස සමාන වේ. එහෙම වෙනවද? මේ තප්පරයට මීටර් 60කින් මේ දෙන්න හැම වෙලේම එනවද එකම තැනට? කියන්න බෑ. R සමානයි කියන්න බෑ. එහෙමනේ. වෙන වෙලාවල් තියෙනවා නේ. මොනවද? ඒ කෝණ දෙකේ එකතුව කියන්නේ තිරසක කෝණ දෙකේ එකතුව අංශක 90 වෙන්න ඕනේ. එහෙම නැත්නම් එකක තිරසට කෝණය අනෙක තිරසට කෝණයට සමානව කිව්වත් කමක් right. උපරිම උසේදී ශක්ති සමාන වේ. උපරිම උසේදී ප්‍රශ්නේ මොකද්ද? ශක්ති සමාන වේ. එක එක විදිහට වැරදි ඉතින් බීයේ ශක්ති කිව්වා මොන ශක්තිද? 1. උපරිම උස සමානද? 2. ප්‍රශ්න ගොඩයි නේ. ආරම්භක ශක්තිය විතරක් හරි. උපරිම උසේදී මුළු ශක්තිය සමාන වේ කිව්වනම් හරිනේ. තේරුණාද? මේක printing mistake එකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. හැබැයි ඉතින් ශක්ති සමාන වේ කියවම අර්ථයක් නැහැ නේද? right. ඊට පස්සේ පියාසර කාල සමාන වේ. පියාසර කාල දැන් අපි මේ එක කෝණයක වේගෙම දැම්ම කියමුකෝ අපි නිකන් සරලව ගමු. අක්කල පියාසර කාලය හදාගමුද? S සමානයි UT ධන භාගයක් KT වර්ග මම නම් මේ සමීකරණ මැද තියාගන්නේ නැහැ කොට ගාලා හදාගන්න. ගිහිල්ලා ආවම මෙහෙම එකකට S බිඳුවයිනේ U sin theta t ඍණ භාගයක් GT වර්ගය කැපිලා ගියාම GT බෙදීම 2 සමානයි U sin theta t කියන්නේ 2 U බෙදීම G sin theta. තේරුණාද? U නියතයි. theta වෙනස් කිව්වනේ. t වෙනස්. නේ? U නියත වුණාට එහෙනම් පියාසර කාල සමානයි කියන එක වැරදි. උපරිම උසේදී ශක්ති සමානයි කියන එක ගන්න හැදුවා වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඒක මුළු ශක්තිය අපි පොඩ්ඩක් බලමු. ඒවයි තිරස් පරාස සමාන වේ කියන එකත්
එහෙම කියන්න බෑ. ඕනම් තිරස් පරාල්මක්. මේකනේ අපි ගන්නෙ නේද? 2i u අපි අර u වර්ග බෙදීමේදී sin ඒක ඕනක් ගන්න පුළුවන් නේ. sin 2i දීලා මේක නියත වුණාට මේක වෙනස් වෙනවනේ. තිරස් පරාසය හරියන්නේ නැහැ. උපරිම උසේදී ශක්ති සමාන වේ කියන එකට අපි යන්ට ගන්න බෑ. එහෙම වුණොත් මොකද්ද මේක කියන උත්තරේ? සියල්ල අසත්‍ය. සියල්ල අසත්‍ය වේ කියන එකට යන්න ඕන. ඒකට උත්තරේ 5. දැන් ඊළඟට question 12. ඒ අරමුණ 15ක් කතා කරන්න මේ විදිහකින් වර්ගඵල වර්ග සෙන්ටිමීටර් 100ක් වෙන පෘෂ්ඨයකට ලම්බව 50යි ඩෙසිබෙල් 50ක ද්විනි තීව්‍රතාවයක් සහිත ද්විනි තරංග පතනය වේ. එම වර්ගඵලයේ ඔස්සේ පැය දෙකක් තුල ප්‍රචාරය වෙන ද්විනි ශක්තිය. right. මේ වෙන්නේ මෙහෙම ඉතින් දාන්න බෑ හරිනම් මෙහෙමනේ මම ඔන්නවම අදිනවා. ඒක දන්නවා ආයාමනේ. right. එතකොට වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100යි. right. මෙහෙමනේ. I සමානයි E බෙදීම AT E සමානයි IAT. කොයි නෑනේ. right. එහෙනම් I හොයාගන්න. I කියන එක මෙහෙම යන්කෝ. බීටා සමානයි 10යි ලඝු 10යි පාදයට I බෙදීම I නෝට. බීටා කියන්නේ 50යි 10යි ලඝු 10යි පාදයට I හොයාගන්න. I නෝට් 10යි ඍණ 12යි. දුරු කරමුනේ. එතකොට I බෙදීම 10යි ඍණ 12 සමානයි 10යි 5. ඒකෙන් එනවා I කියන එක 10යි 5 වැඩි කිරීම 10යි ඍණ 12 10යි ඍණ 7යි වර්ග මීටරයට කොට. අන්න පුතෝ I එක හරි. දැන් ඉතින් දාමු. right. එක කරනවා. පටන් ගමු. දැන් ලියන්න. I කියන්නේ 10යි ඍණ 7යි. A කියන්නේ වර්ග මීටර කරන්න. ඔහේ දාන්න සමහරනේ. right. පැය දෙකට තප්පර දෙවරක් 3000යි. හරි? එතකොට ජූල් ගන්න අහන්න. දැන් බලමු අපෝ. බලන්නේ. එතකොට මෙතනින් එනවා 1යි 2යි 3යි 4ක් කපමු මෙහා 1. 72 වැඩි කිරීම 10යි ඍණ 7. මේක E ඈ. 10යි ඍණ 7. ඊනේ. right. 7.2 වැඩි කිරීම 10යි ඍණ 6යි. ජූල්. උත්තරේ 4. 4 ඈ. ඊට පස්සේ මම අද කතා කරන්නේ තව 3යි. දැන් 13ට. රූපයේ දැක්වෙන පරිදි ඒකවර්ණ ආලෝක කිරණ P සමදීපාද වීදුරු ප්‍රිස්මයකට ළඟා වන අතර අවම අපගමනයකින් යුතුව එය හරහා ගමන් කරයි. please එකක් වගේද? හරි. එතකොට මේක අවම අපගමනයෙන් යනවා නම් පුතෝ මේකට සමානයි R1 R2ට සමානයි මේ ඔක්කොම මේකට L පද මේකත් L පද right. එතකොට x සමානයි y කියලා එකක් මේක මොකද්ද ත්‍රිකෝණ මේ සමදීපාද සමදීපාද තව එකක් වෙනවා සමපාදයි සමදීපාද වලට විතරක් මේකත් හරියනවා මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. එතකොට බැලුවොත් නම් ඊ අදහස මෙතන y දීලා තියෙන්නේ නම් මේකත් y මේකත් y. ඒක x කියලා දීලා තියෙනවා නේද? නම් x නිවැරදි වන්නේ කොහොමද? සමදීපාද යයි දී ඇති නිසා x සමානයි y. අනිත් ටික නිකමට බලමු. x විශාලයි වෙන්නේ නැහැ. right?
නිවැරදි වන්නේ 2x ඍණ y. 2x ඍණ y. right. කො 2x ගා මේක. හරිද? මේකනේ 2x ඍණ y කියන්නේ පුතෝ. නෑ එකක් නෙමෙයි. ඔව් 2x ඍණ y සමානයි 180යි. ඇත්තටම මොකද 2x උයි මේකයි සමානයි 180. හරිනේ. මේකයි මේකයි. ඉතින් a සමානයි ඍණ y. එහෙම ඉන්න බෑ. ඒකට අනුව a සමානයි ඍණ y. ඉන්න බෑනේ. හරිද? 2x ධනයි. එහෙම ඉන්න බෑ. right. එතකොට x ධන y කියන එක 90. පුළුවන්. ඒ සමපාද x ධන x උයි y සමානයි. ඒ කියන්නේ x ධන x එක හරියට කියන්න බෑ අපිට. මොනවද අපි සමද්විපාද ඍජුකෝණී කියලා කියනද බලන්න. සමද්විපාද විදුරු ඍජුකෝණී කතාවකුත් නැහැ. තේරුණාද? එහෙම අපිට කියන්න බෑ. එහෙනම් x ධන x සමානයි 90 වෙනවා. x ධන y 90 කියන්න පුළුවන්. සමද්විපාද ඍජුකෝණී වුණා නම්. එහෙම කියලා නෑ. ඒකත් හරි. තේරුණාද? මෙයාට විතරයි ඒක බලන්න. ඉතින් ඒකත් වැරදි. එතකොට උත්තරය යන්නේ නේ පළවෙනි 14 මම එහෙම තමයි උත්තරේ මුලින්ම හම්බුණා ඩිස්කස් කරලා පෙන්නනවා අනිත් ඒවා නැත්තම් පළවෙනි දේ තමයි සමාන උත්තර තියෙන පුළුවන් එක දෙක කි විශේෂයෙන් ওই පාසල් පේපර්ස් දැන් මේක එහෙම එකක් නේ අපි මේවා හොඳට බලන දෙන්න කලින් ස්ටෑන්ඩඩ් එක අපේ ඉස්කෝලේ පේපර්ස් වල තියාගන්න එක අනිවාර්ය කරන දෙයක් පොඩි පොඩි මෙයා ඔය අතර යන්නත් පුළුවන් ඒක A level paper වල MCQ all දෙන්න ගන්න ගිය සැරේ එහෙම වෙනවා නමුත් ඉතින් අපි කිතාබ් බලනවා මේ right 14 ඒකවර්ණ ආලෝක කිරණයක් රූපයේ පෙන්වා ඇති පරිදි අයිපතන කෝණයක් සහිතව විදුරු බුත්තියක් මත වාතයේ ගමන් කර පතනය වේ. right run මේ I ඊට පස්සේ එහෙනම් මෙයස්ටයි ඕම් මේකනේ R2 තේරුණාද? එතකොට මේක I ඍණ R ඒ විදිහට තමයි යන්නේ. එතකොට මේක I මෙයත්යි හරි. දැන් මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා මෙහෙම යනවා. දැන් ඔයාලට පේනවද මෙතන I මේක 90 ඍණ I නේ? මෙයා 90 ඍණ I 90 එන මේකයි. එහෙනම් R කියන්නේ 90 ඍණ I. එනනේ I 90 ඍණ I තේරුණාද? මෙතන මේක 90නේ. මේක එතන දෙකේ ඉක්ව 90නේ. මෙතනත් ආය යනවා එහෙනම් මේක 90 ඍණ. R සමානයි 90 ඍණ I. එහෙනම් බලන්න. M කියන්නේ sin I බෙදීම sin R. N කියන්නේ sin I බෙදීම sin 90 ඍණ I. එතකොට තේරුණාද? sin 90 ඍණ I කියන්නේ cos I. 90න් ඕනේ කොණයක් කට් කරලා දැම්මම ඒකේ cos එක. ඒතර sin බෙදීම cos tan. ඔව් උත්තරේ එකයි. right 15 ස්කන්ධය M වූ වස්තුවක් පෘථිවි පෘෂ්ඨයේ සිට R බෙදීම 4ක දුරක් ඉහළට රැගෙන යයි. හරි? ස්කන්ධය පෘථිවි පෘෂ්ඨයේ සිට පෘථිවි පෘෂ්ඨයේ මේක R නම් M වූ වස්තුවක්. M වූ වස්තුවක්. පෘථිවි පෘෂ්ඨයේ සිට R බෙදීම 4ක් උසට රැගෙන යයි. පෘථිවි අරය R සහ පෘථිවි ගුරුත්වාකර්ෂණ ත්වරණය මෙතන ගුරුත්වාකර්ෂණ ත්වරණය G නම් විභව ශක්තියේ වැඩිවීම
ඉස්සෙල්ලා G ට ලියාගෙන ඉන්නකො GM M බෙදීම R වර්ගෙන්. මෙතන G dash කියලා තියාගන්නකො. හරි? එතකොට ඍණ G G M බෙදීම R කීයද? R ධන R බෙදීම 4 වර්ගය. කීය දෙන්නේ? එතකොට දෙන්නේ එක 16ක් උඩට දාගන්නේ 4 වර්ගය 16යි 16යි GM බෙදීම හරි එතකොට මේක කීයද 4 වරක් 1 4යි 5යි හරි 5යි R වර්ගය කියන්නේ එතකොට 25ක් වෙන්නේ 25යි R වර්ගය හරි හරිනේ 4 වර්ගයේ උඩට යන 16යි 1 4යි 1යි 5යි 25යි R ඕම් G right ඒ කියන්නේ මෙතන තියෙනවා 16 බෙදීම 25යි GM බෙදීම R වර්ගය GM බෙදීම R වර්ගය හරි කියන එක right GM බෙදීම R වර්ගය කියන්නේ G උඩ මෙතන 16 බෙදීම 25යි G 16 බෙදීම 25යි G ඒකත් අපි පාවිච්චි කරගමු මේ වැඩේ හදා ගන්න. දැන් අහන්නේ විභව ශක්තියේ වැඩිවීම. ඉතින් අපි G නේ හදාගත්තේ මේ G dash හරි. R බෙදීම 4ක් දුරක් ඉහළට රැකේ. දැන් කොහොමද ඊතුරු එක හදාගන්නේ? ඊතුරු එක හදාගන්න අපි පටන් ගමු මෙහෙම. මෙතනදී විභව ශක්තිය 1 මොකද්ද සමීකරණය? ඍණ GMM බෙදීම R. විභව ශක්තියේ සමීකරණය. right? විභව ශක්තියේ සමීකරණය එන්නේ ඍණ GMM බෙදීම R. ඊට පස්සේ දැන් විභව ශක්තිය 2. හරි. third ඍණ GMM බෙදීම R ධන R බෙදීම 4 කියලා ගන්න. කීයද 5 එක 5 4 එක 4යි 5යි. third ඍණ G හැබැයි අර ටික හැදුවේ අපරාධ නේ තමයි ඔන්න උත්තරේ. third මොකද වෙන්නේ මේක G M බෙදීම 5යි R බෙදීම 7. දැන් මේක සුළු කරගොත් විභව ශක්තිය 2 කියන්නේ ඍණ 4 බෙදීම 5යි G M බෙදීම R. මේක කෙලින්ම කරන්න. කමෙන්ට්. හරිද? එතකොට දැන් බලන්න නව විභව ශක්තිය මේකයි. හරිද? එතකොට මේ පෙර විභව ශක්තිය. අහන්නේ විභව ශක්තියේ වැඩිවීම. විභව ශක්තිය 2 ඍණ විභව ශක්තිය 1. විභව ශක්තිය 2 ඍණ විභව ශක්තිය 1. බලමු. ඍණ 4 බෙදීම 5යි GMM බෙදීම R ගෙන් අඩු කරන්න GMM බෙදීම R ඍණයි ධන. එතන මෙතන එකක් හැදෙනවා. එකෙන් 5න් 4ක් ගියාම GMM බෙදීම R මෙතන 5න් 1යි. ඉතින් කොහොමද අර සිම්පල් G ට යන්නේ? අර මෙහෙම හදන්න. 5න් 1යි GM R වර්ගය හදන්න. ඉතින් අසාධාරණයි. ඒක දාන්න උඩට. හරිද? දැන් අපිට මෙන්න. දැන් මේ මොකක්ද? සිම්පල් G. එතකොට සිම්පල් G තියෙන්නේ. එතකොට උත්තරේ එනවා 5න් 1යි GM R කියලා. 5න් 1යි GM R කියන්නේ answer 3. අපිට වෙලා පොඩ්ඩක් වැඩිපුර ගියා අපරාධ මේක හදාගන්නයි. කමන්නේ. දැනුමටත් එක්ක හොඳයි. මේ ටික
මෙන්න මේ පාර්ට් එක අපිට අවශ්‍ය නැති එකක්ද මේකෙන් හදන්න තිබ්බේ. right answer 3. ඉතින් ඕම තමයි ඔන්න මම 15ක් ඩිස්කස් කරලා දුන්නා. ඊළඟ වීඩියෝ එකෙන් තව කොටසක්. ඉක්මනටම මේ පේපර් එක හොඳට කරගන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.